හායි කොහොමද ළමයි අද මං ටිකක් අසනීප වෙලා ඉන්නේ ඒත් ඔන්න ඉතින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් අය මගෙන් ඇහුවේ ඔයා කොහොමද වයිට්නින් පවුඩර් එක හදන්නේ කියලා. අද මං ඔයාලට ගෙනාවේ වයිට්නින් පවුඩර් එක හැදෙන්නේ කොහොමද කියලා. මේ පැක් එක පාවිච්චි කරොත් ඔයාට මොනවද හම්බෙන්නේ? ඕක නේද ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. මුලින්ම මම මේකට පාවිච්චි කරන ද්‍රව්‍ය ටික බලලා ඉවර වෙලා යමු අපි මේකෙන් මොනවද වෙන්නේ කියලා හරියටම දැනගන්න. මුලින්ම කරන්න ඕනේ හොඳ පිරිසිදු තාච්චියක් අරගෙන ඒකට මුං ඇට, පරිප්පු, ඕට්ස්, උළුහල්, ඒ වගේම ආමන්ඩ් ඔය ටික ඔක්කොම දාලා හොඳට බැද ගන්න ඕනේ මේක. මද රස්නේ තමයි මේ හැමදේම කරන්න ඕනේ. මේ විදියට හොඳට මේක බැද ගන්න ඕනේ. ඔයාලා මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ මේ ගන්න හැම දෙයක්ම අපි මේ පැක් එක හදලා පාවිච්චි කරන්නේ අපේ මූණටනේ. ඒක නිසා මේ හැමදේම හොඳට පිරිසිදු වෙන්න ඕනේ. මුං ඇට, පරිප්පු ඒ හැම දෙයක්ම මම හොඳට හොදලා වේලලා තමයි අරගෙන මේ පැක් එක හදන්න පාවිච්චි කරන්නේ. මදගින්දරේ තියලා අපි බැදගත්ත මේ අපේ අමුද්‍රව්‍ය ටික පිරිසිදු කොලයක දාලා පැය 2-3ක් තියන්න ඕන හොඳට රස්නේ නැත්තටම නැති වෙනකම්. එහෙම තියාගත්ත ටික ඊට පස්සේ බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්ත ටික මේ විදියට පෙනේරයකට දාලා 4-5 පාරක් හොඳට පෙරාගෙන පවුඩර් එක විතරක් අපි ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේකේ කෑලි ඉතුරු වුණොත් අපේ මූණ කැපෙන්න වගේ බලන නිසා තමයි මේකේ හොඳ පවුඩර් එක විතරක් අපි ගන්න ඕනේ. තියෙන්නේ අමුද්‍රව්‍ය දාලා අපි හදාගත්ත පවුඩර් එක. ඔයාලා දන්නවද අනිත් අමුද්‍රව්‍ය එකතු කරන්න කලින්ම මේක මාරම සුවඳක් එන්නේ. අපි කිසිම කිමිකල් එකක් දාන්නේ නැහනේ. ඒ නිසා ඔයාලට බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ දැන් මම එකතු කරන්න මෙතන කඩල පිටි එකතු කරනවා, හාල් පිටි එකතු කරනවා, කස්තුරි කහ එකතු කරනවා. ළමයි මේ කස්තුරි කහත් මම ගෙදර වේලලා හදාගත්ත ඒ වගේම තමයි මම මෙතන මේ කස්තුරි කහත් එකතු කරන්න. ඉතින් බය නැතුව ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. තව මම මෙතන එකතු කරනවා සුදු හඳුන්, රත් හඳුන්, කොමරික පවුඩර් එක ඔය වගේ ගොඩාක් දේවල් මේකට එකතු කරලා තමයි ඔයාලට මේ පැක් එක මම මේ විදියට හදලා ඔයාගේ ළඟටම එවන්නේ. මම මේක ඔයාලට හඳුන්වලා දීලා දැන් හරියටම සති 2ක වගේ කාලයක් ඇති. ඇත්තටම ගොඩක් සතුටුයි. ගත්ත අයගෙන් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. මං ඉක්මනටම ඒ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒකට මම ටිකක් විශේෂ අමුද්‍රව්‍යයක් එකතු වෙනවා. ඔයාලට මට ඒක වීඩියෝ එකේදී ගන්න බැරි වුණා. මම මේකට සැෆ්‍රන් උත් දානවා. මොකද ගොඩාක් අය ආසයිනේ ලස්සන ගෝල්ඩන් ලුක් එකක් ගන්න. ඉතින් සැෆ්‍රන් වලින් පුළුවන් අපේ ස්කින් එකේ ගෝල්ඩන් කලර් එක ඉක්මනටම ගන්න. මේ විදියට මම පවුඩර්ස් ඔක්කොම ටික එකතු කරගෙන ඉවර වෙලා විනාඩි 20ක් වගේ මික්ස් කරලා ඉවර වෙලා පිරිසිදු භාජනයකට දාලා වහ ගන්නවා. ඊට පස්සේ මේක මං එක රැයක් එළියෙන් තියලා තමයි පැක් කරන්න පටන් ගන්න. මොකද එක එක අය එක එක ප්‍රමාණවල් වලින් ඉල්ලන නිසා මං ඔයාලා ඕන කියද්දි තමයි මේ පැක් ටික හදන්න පටන් ගන්නෙ. මේ තියෙන්නේ මම ඔයාලා ළඟට එවන පැක් එක. මෙන්න මේ විදියට තමයි ඔයාලට පැක් එක හම්බෙන්නේ. මේ පැක් එක අපි හදාගන්නේ කොහොමද කියලා මං කලින් වීඩියෝස් වල ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් අද අපි ඒක ගැන කතා කරන්නේ නැතුව මේ පැක් එකෙන් අපිට මොනවද හම්බ වෙන දේවල් කියලා අද කතා කරමු. පැක් එක පාවිච්චි කරන ඔයාට මේ දේවල් වලට තමයි උත්තර හම්බෙන්නේ. පිම්පල්ස් සාමාන්‍ය විදියට එන කෙනෙක් නම්, පිම්පල්ස් මාර්ක් තියෙන කෙනෙක් නම්, මූණ සන්බර්න්ස් තියෙන කෙනෙක් නම්, එහෙම නැත්තම් ඔයාගේ ස්කින් එක ඩල් ලුක් එකක් නම් තියෙන්නේ. ඇස් වටේ අඳුරු වෙලා නම් තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ලිප්ස් කළුයි නම්, තව ඔයාගේ මූණට වඩා අත් දෙක කළුයි නම්, කකුල් දෙකේ කළු පාට ලප කැලල් දාලා තියෙනවා නම් මේ හැම දෙයකටම උත්තරේ මේ පැක් එකෙන් හම්බෙනවා.